යම්තාක් දුරකට ඇය මගේ මේ තියෙන 100% නැති වුණත් පුංචි පුංචි අපේ තියෙන මේ තමාර දේවල් තියෙනවා. නමුත් හැබැයි ඇය හැකි උපරිමෙන් මගේ තියෙන වැඩ කටයුතු මට තියෙන වගකීම් ටිකත් එයාගේ අතට අරගෙන මගේ දරුවෝ තුන්දෙනා මගේ දියණියන් දෙදෙනාගේ පාසල් වැඩ කටයුතු ඇතුළු සියලුම දේ ඇය උපරිමයෙන් කරනවා. ඉතින් මම ඇයට මේ වෙලාවේ දෙවෙනි ස්තුතිවන්ත වෙනවා බිරිඳක් විදියට මට ලබා දෙන සහයෝගයට. ඇයගෙන් මම බොහෝ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඇය අර දරුවන්ගේ වැඩ කටයුතු එක බොහෝ දේවල් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ගයක් ඇතුලේ අපිට මේ කරන්න තියෙන රාජකාරී කටයුතු අතර ළමයිගේ වැඩ මගේ වැඩ ඒ ටික කොහොම විරුද්ධව පටලවලා මම නිකන් පැත්ත කරගෙන අතහරින්නේ නැහැ. ඉතින් ඇය නිදහසේ හිටියොත් මම ඇයට කියන මට මේක කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් මම මගේ වැඩ පුළුවන් තරම් උපරිම මම උත්සාහය මම කරගන්නවා. එහෙම නැත්නම් ඇය මට උදව් උපකාර කරනවා. ඉතින් ඇගෙන් ලැබෙන සහයෝගය අති විශිෂ්ටයි. ඉතින් මම හිතනවා එහෙම සහයෝගයක් නොලැබුණා නම් මම අද මෙච්චර දුරකට එන්නේ නැහැ. සමහර ටුවර්ස් වලට මාස ගණන් මම ගිහිල්ලා ඉන්නවා. ඉතින් බබාලා ඉස්කෝලෙන් ගන්න ඕනේ කෙනෙක් 12ට ගන්න ඕනේ කෙනෙක් කාමාට මේ වගේ දේවල් තනිය වාහනේ එලවගෙන ළමයි වල ටික කරගෙන ඒගොල්ලෝම ටියුෂන් ක්ලාස් දාන ඒගොල්ලෝම ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් කරන මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන යනවා. ඉතින් පොඩි අපි අතර ඉතින් පොඩි ගැටන ප්‍රශ්න තියෙනවා. නමුත් මේ පෞල් ජීවිතේ සාමාන්‍ය දේවල්. ඒවා ඉතින් විසඳගෙන ෂේප් එක දෙන්නත් එක්ක ඇදගෙන යනවා ඉතින්.